බෝට්ටුවේ ඉන්න අයගේ නම් පඩි හොඳයි. ඒ නිසාම ලංකාවේ කොල්ලොන්ට මේවා එන්නන්න ඕන නිසා මමත් මේ මුහුදට ආපු ගමන් මම මේ බෝට්ටුව මෙතන ගැට ගහගෙන මේවා කොල්ලොන්ට බලා ගන්න මම මේවා මේ වීඩියෝ කරලා දාන්නේ ඉතින්. සුබ දවසක් සියලු දෙනාටම. මම අද ඇවිල්ලා ඉන්නේ මුහුදේ තියෙන බෙල්ලෝ වගා කරන බෙල්ලෝ කොටුවකට. මම කලින් වීඩියෝ 3ක් දාලා ඇති බෙල්ලෝ ෆාම් ගැන. ඒ බෙල්ලෝ ෆාම් වල බෙල්ලෝ ෆාම් වලින් බෙල්ලෝ අරගෙන ඇවිල්ලා මෙන්න මේ කොටු වල දාලා තමයි අපි කෑමට ගන්න සයිස් එකට වෙනකන් ලොකු කරන්නේ. මේක පොඩි කොටු 12ක් තියෙන්නේ. මේ වගේත් ලංකාවේ අය ගොඩක් වැඩ කරනවා. දැන් මෙතන මේ දිගටම තියෙන්නේ මේ බෙල්ලෝ කොටු තියෙන්නේ. කදුරේ කියලා කියන්නේ මේවට. දිගටම තියෙනවා. දැන් මේ වගේ නම් මේවට කැම දාන වෙනම අපි වගා කරන්න ඕන මුහුදෙම මේ මියොක් කියලා જાතියක් තියෙනවා. තව තෂිම කියලා જાතියක් තියෙනවා. ඒකව තමයි දාන්නේ. ඒතර මේ වගේ ජොබ් එකට આવත් මේ මුහුද යන්න වෙනවා. ඉතින් ගැඹුරු මුහුද නෙමෙයි මේ ගොඩබිම උතන තියෙන්නේ මේ ගොඩබිම පේන දුර. මේවා අයින් දෙක ඇවිදන් ගිහිල්ලා මේ ගන්න වැඩ සුද්ධ කරන ඒවා කෑම දාන වැඩ එහෙම කරන්න තියෙන්නේ. මේ වගේත් එහෙම චරම වැඩ අමාරු නැහැ. ඔය කලින් වීඩියෝ වල මම පෙන්නලා තියෙ බෙල්ලෝ මේ සාමාන්‍ය අඟලක විතර සයිස් බෙල්ලෝ මේ පැටව සයිස් එක. දැන් මේ කදුරේ අයිතිකාර සජන්නිම්ලා ඒ සජන්නිම් වලින් සල්ලිවට අරගෙන මේ වගේ දාලා තමයි මේ අවුරුද්දක් විතර වගේ මේ වගේ දාලා තමයි කෑමට ගන්න සයිස් එකට වෙනකන් ලොකු කරන්නේ. මේ දිගටම තියෙන ඒවා මේ හරිය මේ දිගටම මේ මෙතනක් තියෙනවා. මේ දිගටම තියෙන ඔය ඒ කදුරේ තියෙන්නේ කදුරු කොටු. මේ වගේම විදිහට සමහරට මාළු ඇති කරන තැනුත් තියෙනවා මේ විදිහටම. මේව තාම පටන් අරගෙන නැහැ. දැන් අර මම පෙන්නපු කලින් වීඩියෝ වල ඒව තාම විකුණන කාලේ නෙමෙයි. විකුණන කාලෙට තමයි මේව පටන් ගන්න. මේක තාම නෑ මුකුත් දාලා. මේක සූදානම් කරලා විතරයි මේව ගෙට ගහලා. මේ ඉස්සරහ බෝට්ටුවක්වත් ඉන්නවා අපේ ලංකාවේ කොල්ලෝ ටිකක් වැඩ කරන්නේ. ලංකාවේ කොල්ලෝ ඉන්නවා 4 දෙනෙක්. ඒ නම් ඇවිල්ලා කිම් කියලා මුහුදු පාසෙ වගා කරන තැනක දැන් ඔය බෙහෙත් ගහන එක කරන්නේ. ලංකාවේ කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. දැන් එතන ඒ දිගටම තියෙන්නේ මේ මොනවද මේ තියෙන්නේ මේ කිම් කියලා මුහුදු පාසෙ වර්ගයක් තියෙනවා. මගේ වීඩියෝ ඇති මම දාලා මෙතන දිගට තියෙන්නේත් ඒවා කිම් කියන මුහුදු පාසෙ වර්ගේ ඔය දැල් තියෙන්නේ. මෙතන ලංකාවේ 4 දෙනෙක් ඔය මේ බෙහෙත් ගහනවා බෝට්ටුවේ. ඔය බෝට්ටුවේ ඉන්න අයගේ නම් පඩි හොඳයි. අනේ මම දැකලා මේ අර දලුට් එකක් දාගෙන යනවා. ලංකාවේ කොල්ල 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම පඩි හොඳයි. සාමාන්‍යයෙන් ඉතින් ලංකාවේ මුදල්නේ ලක්ෂ 7කට 8කට වැඩි ගණනක් ගන්න පුළුවන්. වැඩ ටිකක් අමාරුයි. බර වැඩක් තියෙනවා ඒ වගේම. මෙහෙම මේ කදුරු කොටු වල නම් මේ බෙල්ලෝ කොටු වල නම් එච්චර වැඩ එච්චර ලොකුට අමාරු නැහැ. මේ තෂිම කපන්න තියෙන එක තෂිම කියන්නේ මේ බෙල්ලොන්ට කන්න දාන්නේ වෙනම මේ මුහුදු පැලෑටි වර්ගයක් මේ දාන්නේ.
ඒව වෙනම අපි වගා කරන්න ඕන. මේව කරන සජන්නිමිලා ඒව වගා කරලා තමයි මේවට කොටු වලට ගෙනල්ලා දාන්නේ. ඉතින් ඒව කපන්නේ ලොකු බෝට්ටු වල කපලා තමයි ගෙනල්ලා දාන්නේ මේවට. එතකොට තමයි ටිකක් වැඩ අමාරුයි. ඉතින් අර ගොඩ ෆාම් බෙල්ලෝ ෆාම් වලට වඩා මේකේ වෙනවා ටිකක් වැඩ අමාරුයි. ඉතින් ලංකාවෙන් තර එන අයට මේවත් සෙට් වෙන්න ඉඩ තියෙනවා. මේ කොරියන් මිනිස්සු දෙන්නෙක් මේ මාළු බාන. මමත් ඉතින් මේවා පෙන්වන්න ඕන නිසාම ලංකාවේ කොල්ලොන්ට මේවා පෙන්වන්න ඕන නිසා මමත් මේ මුහුදට ආපු ගමන් මම මේ බෝට්ටු මෙතන ගැට ගහගෙන මේවා කොල්ලොන්ට බලා ගන්න මම මේ වීඩියෝ කරලා දාන්නේ ඉතින් බලන එවුන්ගේ ඉල්ලන්න තියෙන්නේ සබ් එකක් දෙන්න මට. ඉතින් channel එක subscribe කරලා ඕකේ තත්ත්වේ. ඉතින් පුළුවන් වුණොත් ඉස්සරහට මම තාම මේ වගේ බෙල්ලෝ දාපු කොටු දෙක තුනක් එහෙම පෙන්වන්න. තාම දාලා නැහැ මේ ඔක්කොගෙම මේ සූදානම් කරලා විතරයි තාම. මේ බෙල්ලෝ දාලා නැහැ. බෙල්ලෝ දැම්මට පස්සේ මම තා පස්සේ වීඩියෝ දෙකක් මේ දාන්න. එහෙනම් ඉතින් සියලු දෙනාටම බොහොම ස්තුතියි වීඩියෝ එක අවසාන වෙනකන් ඇරඹුවට.